පුළුවන් තරම් හිතවල තිබ්බ වෛරක්කාරයන්ගේ වෛරය නැති කරන්න ඕනේ. පුළුවන් තරම් තරහකාරයන්ගේ තරහව නැති කරන්න ඕනේ. ජන්මාන්තර හතුරෝ ඉන්නවනම් හතුරුන්ගේ තිබ්බ දේවල් සියල්ල අමතක කරලා දාන්න ඕනේ. හැබැයි පොඩි කේද වාචකයක් තියෙනවා ඔය. මේක තේරෙන්නේ නැත්නම් ඔයත්තන්ට අම්මලාගෙන් තාත්තලාගෙන් මේක අහගන්නත් පුළුවන් ඕන. අපිට දෙමව්පිය වුණාම අපි වයසට යනකොට අපිට ලොකු කනගාටුවක් ඇති වෙනවා, ලොකු දුකක් ඇති වෙනවා. අපිට ඕන විදිහට දරුවෝ අපි ළඟ ඉන්නේ නැහැ. දැන් ඔයත් එංගලන්තේ හිටියට සමහරට අම්මලා තාත්තලා ලංකාවේ නැත්තේනේ. හිතනවද සතුටින් ඉන්නේ කියලා? මෙහෙන් සල්ලි යවනවා, බලනවා කරනවන්නේ සේරම කැම් බීම යවනවා, කුලියට ළඟට කට්ටිය නවත්තනවා. පින්නතුනේ ඇත්ත කලකිරීමෙන් ඉන්නේ. දැන් මේ පින්නතුන් එංගලන්තේ ආවේ ඇයි? මෙතන කවුරුවත් ඉන්නවද මට කන්න කියලා එංගලන්තයට ආපු? ඒ කියන්නේ මට හොඳට කාලා බීලා ඉන්න ඕන කියලා මෙහෙ ඇවිල්ලා තීරණය කරපු කවුරුත් ඉන්නවද? මේ සේරම ඉන්නේ තමන්ගේ ජීවිතේ තීරණය කරේ දරුවෝ මත. මේ සේරම තමන්ගේ ජීවිතේ තීරණ ගත්තේ තමන්ගේ පවුල පරම්පරාව මත. මේ ජීවිතේ පුදුම විදිහේ කැපකිරීම කරපු පිරිසක් මෙතන මේ ඉන්නේ. ඊගොඩ මතක් කරන්න ඕක එංගලන්තයට පළවෙනි දවසේ මේ වෙනකොට කී ගමනක් විතර ආපහු යන්න හිතිලාද ඔය ජීවිතේ? කොච්චර දුක හිතිලාද ඔය ජීවිතේ ඕන තරම් ඇතිනේ නොනිදාන්නපු රාත්‍රී අනන්තවත් ඇති. හීතල වෙච්ච බත් කාලා පිරුණු වෙච්ච බත් කාලානේ අවුවේ වැස්ස හීතලේ මේ හැම එකටම දුක් විඳලා හරි පීඩනේ මානසික